අපි මේ ලෝකේ ඉපදෙන්න එනකොට ඇත්තටම මනුස්ස ලෝකෙට එන්න ඇත්තේ මොනව කරන්නද? අර නිරයවල් වල ඉන්න නිරිසත්තු නිරේ දුක් විඳින අතරතුර මද හෝ සුළු ඇසිල්ලක් ලැබුණ මොහොතක ඔවුන් කියනවලු නැවත මනුස්ස ලෝකෙට උප්පත්ති වශයෙන් යන්න ලැබුණොත් කිසිම අකුසල කර්මයක් සිද්ධ කරගන්නේ නැතුව වහ ජීවිතේ කුසලයෙන්ම පෝෂණය කරලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා නතර වෙනවා විතරක් නෙමෙයි සංසාරෙම ඈතර වෙන්න අදහස් කරනවා කියලා. සසරින් ඈතර වෙන්න බලාපොරොත්තු ඒ නිරිසත්තු ගාව ඇති වෙනවා කියලා. එතකොට පින්නතුනි අපිත් මේ කොහේ හරි ඉඳලා මනුස්ස ලෝකෙට එන්න ලැබුණේ අහඹු ලෙස ලැබිච්ච ජීවිතයක් නිසා නෙමෙයි. පෙර සංසාරේ කරගත්ත නිමක් නැති මහා කුසල් කඳු මේ ජීවිතේ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා අපි. ඒ පෙර වියදම් කරපු පිනේ ප්‍රමාණයට අනුව තමයි අපේ ජීවිතේ අපිට හම්බ වෙලා තියෙන්නේ. අපි එහෙන් චුත වෙලා මෙහෙ එනකොට එහි හිටපු හැමෝටම කියන්න ඇත්තේ පින් කරගන්න යනවා කියලා. නමුත් ඒ අය දැන් කතා කරලා ඇහුවොත් ආපු කාරණාව අමතක වෙලා නේද ඉන්නේ කියලා අපිටත් ආපහු මතක් කරගන්නම හිතෙනවා. මතක් කරගන්නම වෙනවා ආපු කාරණාව මොකද්ද කියලා. අපි මනුස්ස ලෝකෙට ආවේ හැබෑවටම පින් කරගන්න. ඊටාම හොඳට පින් කරගන්න පුළුවන් මේ ලෝකේ තියෙන හොඳම තැන තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ.